සස්ත්‍රීක කෙත්වතු මැද පිහිටි කුඩා හිරුවෙලියෙන් බැබලන ගම්මානයක ගමරාල නමින් හඳින් වූ වෙහෙස මහන්සි වී වැඩ කරන නමුත් තරමක් පහිංසක ගොවියෙක් ජීවත් විය. දවසක් සවස් වනතෙක් මහන්සි වී තම කුඹුරේ වැඩ කර නිවස බලා යන ගමරාලට විශාල අක්‍රටැබ්බියක් සිද්ධ වුණා. මොකද දන්නවද? ඔහුගේ ගමන් මාර්ගය අවහිර කරමින් භයානක යක්ෂයෙක් ඔහුට කතා කරා. එම යක්ෂයා ගමරාලට මෙතනින් යාමට අවශ්‍ය නම් ගමරාල විසින් නෙලන සෑම අස්වැන්නකින්ම අඩක් තමාට ලබා දෙන ලෙස පුරුදු විය යුතුයි බව කියා සිටියේය. තමාගේ සරල පිනුම නොතකා කපටි වූ ගමරාල ඊට එකඟ වූ නමුත් යක්ෂයාට භෝගවලින් පොළවට යටින් ඇති කොටස හෝ පොළවට උඩින් ඇති කොටස තෝරා ගන්නා ලෙස යෝජනා කළේය. පළමු භෝගිය වූ අර්ථාපල්ලල අස්වැන්න සඳහා තමා බුද්ධිමත් යයි සිතූ යක්ෂයා පොළවට උඩින් නැති කොටස තෝරා ගත්තේ. නමුත් ඒ අස්වැන්නෙන් යක්ෂයාට ලැබුණේ අලවල පවතින කොළ විතරයි. දෙවන අස්වැන්න වූ වී සඳහා තම වැරද්දෙන් පාඩමක් ඉගෙනගත් යක්ෂයා වහාම පොළවට යටින් නැති කොටස තමාට අවශ්‍ය බව ප්‍රකාශ කළේය. නැවත වතාවක් ගමරාල යක්ෂයාට වඩා බුද්ධිමත් විය. යක්ෂයාට නිෂ්ඵල දඬු පමණක් ඉතිරි කරමින් ගමරාල සාරවත් ධාන්‍ය කමාට ගත්තේය. දෙවරක්ම රැවටි කලකිරුණු සහ ලැජ්ජාවට පත් වූ යක්ෂයා කෝපයෙන් ගර්ජනා කර අතුරුදහන් විය. නැවත කිසි දිනක ගමරාලට කරදර කළේ නැත. ඒ අනුව නුවණින් යුතුව බියකරුම සතුරන් පවා පරාජය කළ හැකි බවට සාක්ෂියක් වෙමින් කපටි ගමරාල තම කෙත්වතුවල සංසුන්ව ගොවිතැන් කළේය. මේ කතාව ලස්සන නම් මේ වගේ වීඩියෝ බලන channel එක subscribe කරන්න.